හොඳයි. අද දවසේ අපි කතා කරන්න සූදානම් වෙනවා ව්‍යාකරණ කොටසේ එන සමහර අය වරදවා වටහා ගන්න එක්තරා කාරණයක් පිළිබඳව. ඒ තමයි යංශය කියන්නේ පිල්ලමක්ද. බොහෝ දෙනා වරදවා වටහා ගන්න කාරණයක් තමයි යංශය කියන්නේ පිල්ලමක් කියන දේ. සමහර කෙනෙක් කියනවා යංශය පිල්ලමක්, සමහර අය කියනවා යංශය පිල්ලමක් නෙවෙයි කියලා. ඒකට ඇත්තටම මේ යංශය කියන්නේ මොකක්ද? එතකොට මේ යංශය පිල්ලම් ගණයට අයිතිද? යංශය පිල්ලමක් නම් පිල්ලමක් වෙන්නේ ඇයි? පිල්ලමක් නොවන්නේ නම් පිල්ලමක් නොවීමට හේතු මොනවද? මේ ටික පැහැදිලි කරලා දෙන්න තමයි අද මම මේ වීඩියෝ එක ඔයගොල්ලන්ට කරන්නේ. එතකොට පිල්ලමක්ද කියලා කතා කරනකොට යංශය ගැන කතා කරන්න කලින් අපි පිල්ලමක් කියන්නේ මොකක්ද කියලා හඳුනගෙන ඉමු. සරලව ගත්තොත් පිල්ලමක් කියන්නේ ස්වර වෙනුවට යොදන සංකේතවලට අපි කියනවා පිල්ලම් කියලා. ඒ කියන්නේ භාෂාවේ හෝඩියේ තියෙන ස්වර අක්ෂරයක් හල් අකුරකට එකතු වීමේදී මේ ස්වරාක්ෂරය නියෝජනය කරන්ද යෙදෙන සංකේතය තමයි අපි හඳුන්වන්නේ පිල්ලමක් කියලා. උදාහරණයක් විදිහට අල් කයන්නට ආයන්න එකතු කරලා හදාගන්න කා කියන පදේ මෙන්න මේ කොටස පිල්ලමක් විදිහට අපි ගන්නවා. හේතුව තමයි ක් දන ආ කා කියනකොට ශබ්ද වෙන ස්වරය ආශ්වරය ශබ්ද කිරීම සඳහා අපි යොදා ගන්න සංකේතය තමයි මෙතන කියන්නේ පිල්ලමක් කියලා. ඒකට පිල්ලමක් කියන එක විග්‍රහ කරන්නේ ওই විදිහට. එහෙනම් පිල්ලමක් කියන්නේ ස්වරයක් වෙනුවට යොදන සංකේතයක්. එතකොට ස්වරයක් නියෝජනය කිරීම සඳහා තමයි භාෂාවේ පිල්ලමක් අපිට යෙදිය හැකි. එසේනම් ඊළඟ ප්‍රශ්නය ස්වරයක් නැති තැන පිල්ලමක් තිබිය හැකිද? ස්වරයක් නැති තැන පිල්ලමක් තිබිය හැකිද? ස්වරයක් නැති තැන මම කියනවා පිල්ලමක් යෙදිය නොහැකි. සමහරු අලුතින්ම කොටසක් එකතු කරගෙන තියෙනවා. සමහරු අර්ථ දක්වනවා ව්‍යංජන පිල්ලම් කියලා කොටසක්. මේක වැරදි. ව්‍යංජන වලට පිල්ලම් යෙදෙන්නේ නැහැ. භාෂාවේ කොහෙවත් ව්‍යංජන පිල්ලම් කියලා කොටසක් අපිට ලැබෙන්නේ නැහැ. අපට ලැබෙන්නේ ස්වර වෙනුවට යොදන සංකේත විදියට තමයි පිල්ලම්. එතකොට භාෂාවේ ආස්වරේ හැර මේක මතක තියාගන්න. ආස්වරයට පිල්ලමක් නැහැ. ආස්වරේ හැර අනෙකුත් ඕනෑම ස්වරයක් හල් අකුරකට එකතු වෙන තැන අනිවාර්යයෙන්ම පිල්ලමක් තියෙනවා. අනිවාර්යයෙන්ම මොකද්ද තියෙන්නේ? පිල්ලමක් තියෙනවා. එතකොට ආස්වරයට පිල්ලමක් නැත්තේ ආස්වරේ ශබ්ද වෙන තැනට පිල්ලමක් භාවිත නොකරන නිසා. ඒක තමයි සරල විග්‍රහය මේ පිල්ලමක් කියන එක. එතකොට මේ පිල්ලමක් හඳුනා ගන්නකොට මෙන්න මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. කොහේ හරි වචනයක මුලට තනි ස්වරාක්ෂරයක් යෙදුනොත්, හොඳට මතක තියාගන්න, තනි ස්වරාක්ෂරයක් යෙදුනොත් ඒක පිල්ලමක් බවට පත් වෙන්නේ නැහැ. දැන් සරල උදාහරණයක් ගමු. අපි ලියනවා වචනයක් ඇය කියලා. ඇය කියලා ලියනකොට මෙන්න මේ ඉස්සරහා තියෙන්නේ ඈ කියන ස්වරය. ඈ කියන ස්වරය. එතකොට ස්වරයකට පිල්ලමක් නැහැ.
ස්වරයක් හල් ලකුරකට සම්බන්ධ වෙන තැන තමයි පිල්ලමක් තියෙන්නේ. එහෙනම් මෙතන මේ තියෙන ඈ කියන අක්ෂරේ මෙන්න මේ ඇදය අපි පිල්ලමක් විදියට ගන්නෙ නැහැ. ඔන්න ඊළඟ කාරණේ පිල්ලමේදී. භාෂාවක යම් යම් නියමයන් හැසිරෙන විදියක් තියෙනවා. ඒ විදිය තමයි ඔබට මේ විග්‍රහ කරන්නේ. එතකොට වචනයක තනි ස්වරයකට යෙදෙන කිසිම සංකේතයක් අපි පිල්ලමක් විදියට ගන්නෙ නැහැ. එතකොට ඈ ස්වරයේ පිල්ලම අපි ගන්නෙ නැහැ. ඊට පස්සේ ඌ ස්වරයේ මුලට එනවා නම් මේක ගයනු කිත්ත විදියට අපි ගන්නෙ නැහැ. ඒ ස්වරයක් එක්ක තියෙන කිසිම සංකේතයක් අපි පිල්ලමක් විදියට පාවිච්චි කරන්නේ නැහැ. එයා පිල්ලමක් බවට පත් වෙන්න නම් මේ ස්වරයේ පිටිපස්සට ස්වරයේ ඉදිරියට අනිවාර්යයෙන්ම හල් ලකුරක් එකතු විය යුතුමයි. හල් ලකුරක් ස්වරයකට එකතු වුණ මොහොතේදී තමයි භාෂාවේ පිල්ලම් කියන දේ නිර්මාණය වෙන්නේ. දෙවෙනි කාරණය හල් ලකුරක් තනිව තිබෙන විට එයට පිල්ලමක් නැහැ. හල් ලකුරක් තනිව යෙදෙන විට එයට පිල්ලමක් යෙදෙන්නේ නැහැ. වෙන උදාහරණය අපි ලියන වචනයක් අම්මා කියලා. එතකොට මෙතන තියෙන්නේ ආස්වරය, මෙතන තියෙන්නේ අල් මයන්න කියන හල් ලකුර. මෙතන මා. එතකොට අයන්න කියන්නේ මෙතන ස්වරය. අල් මයන්න කියන්නේ මෙතන හල් ලකුරක්. මා කියන අකුර හැදෙන්නේ අල් මයන්නට ආයන්න එකතු. එහෙනම් ස්වරයකට තනි පිල්ලමක් යෙදෙන්නේ නැහැ. හල් අකුරකට පිල්ලමක් යෙදෙන්නේ නැහැ කියන දේ තමයි මම දැන් පැහැදිලි කරන්න යන්නේ. එතකොට මෙතන තියෙන්නේ හල් අකුරක් නිසා මේ හල් අකුරට පිල්ලමක් යෙදෙන්නේ නැහැ. මේක ඇවිල්ලා අක්ෂරයක්. එතකොට මේ අක්ෂරයට ස්වරයක් එකතු නොවන නිසා මුලින්ම මම කිව්වා ස්වර වෙනුවට යොදන සංකේත තමයි පිල්ලම්. මේ හල් ලකුරට ස්වරයක් එකතු නොවන නිසා මේ හල් ලකුරේ හල් කිරීම හෝ දීර්ඝත්ව ලකුණ නැහැ. එතන පිල්ලමක් යෙදෙන්නේ නැහැ. ඊළඟට මා කියන එක බලන්න. අල්ම යන්නට එකතු වෙනවා ආයන්න. අන්න හල් ලකුරට ආ කියන ස්වරය එකතු වෙනවා. ආ කියන ස්වරය එකතු වුණාම මෙන්න තියෙනවා ඇලපිල්. මේ ආ කියන ශබ්දය නැත්නම් ආ කියන ස්වරය නියෝජනය කරන්න මෙතන තියෙනවා ඇලපිල්. මෙන්න මෙතන පිල්ලමක් තියෙනවා. නමුත් මෙතන හල් ලකුරේ පිල්ලමක් යෙදෙන්නේ නැහැ. එහෙනම් මම කාරණා දෙකක් දැන් කිව්වා පිල්ලම් අතර. එකක් තමයි තනි ස්වරයකට යෙදෙන කිසිම සංකේතයක් පිල්ලමක් විදියට ගන්නේ නැහැ. දෙවෙනි එක තනි හල් ලකුරක කිසිම වෙලාවක පිල්ලමක් යෙදෙන්නේ නැහැ. එහෙනම් දැන් අපි ප්‍රශ්නෙට අපි යමු. ප්‍රශ්නේ තමයි යංශය කියන්නේ මොකක්ද? යංශයේ පිල්ලමක්ද? මෙන්න මේක තමයි උගන්වන්න යන්නේ. යංශයේ පිල්ලමක්ද නැද්ද කියලා යොදන්න නැත්නම් දැනගන්න අපි යංශයේ යෙදෙන්නේ කොහොමද කියලා අපි පොඩ්ඩක් පාවිච්චි. යංශයේ යෙදෙන්නේ කොහොමද කියලා විමසා බලන්න ඕනේ. එතකොට යංශයේ යෙදෙන විදිය අපි බලමු. යංශය කියන්නේ මෙන්න මේ කාරණේ ඔළුවට ගත්තොත් හරි. කියන අක්ෂරේ කියන හල් ලකුර හැර ඒක හොඳට මතක තියාගන්න. අල් රයන්න කියන හල් ලකුර හැර අනෙකුත් හල් අකුරකට පස්සේ එතනදී අල් යයන්න කියන එක මතක තියාගන්න. මෙයා යෙදෙන්නේ නැහැ. අල් යයන්නට පස්සේ යංශ කොහොමත් එන්නේ නැහැ. එතකොට අල් යයන්න කියන එකත් අයින් වෙන්න ඕනි. අල් යයන්න කියන හල් අකුරු දෙක. එතකොට හල් අකුර හැර අනෙකුත් හල් අකුරකට පසුව අල් යයන්න යෙදෙනවා නම් අල් යයන්න යෙදෙනවා නම් ඒ අල් යයන්න
පෙර ඇති හල් අකුරට සංයුක්ත කිරීම. මෙන්න මේ වචනේ හොඳට මතක තියාගන්න. සංයුක්ත කිරීම. නැත්තම් අපි ඒකට කියනවා බැඳීම. දැක්වීමට තමා මොකක් යොදන්නේද? යංශය යොදන්නේ. අල්රයන්නයි අල්යයන්නයි කියන අක්ෂර දෙක හැර අල්රයන්නයි අල්යයන්නයි හැර අනෙක් හල් අකුරකට පස්සේ හල් අල්යයන්න යෙදෙනවා නම් ඒ හල් අල්යයන්න පෙර ඇති අකුරට ඒකට කලින් තියෙන හල් අකුරට සංයුක්ත කිරීම හේවත් බැඳීම දැක්වීමට තමයි අපි යොදන්නේ යංශය. ඒකට තමයි අපි යොදන්නේ මොකද්ද? යංශය. එතකොට මේ යංශය බැඳී අකුරක් මිසක සංකේත සමානොන් පිල්ලමක් නෙවෙයි. එසේනම් යංශය කියන්නේ යම් හල් අකුරකට එකතු වන සංයුක්තයක් දැක්වීම මිසක් නැත්නම් බැඳීම දැක්වීම මිසක් ඒක ඇවිල්ලා පිල්ලමක් නොවේ කියන එක තමයි මේ කියන්නේ. අපි බලමු මේක වෙන්නේ කොහොමද කියලා. වචනයක් අරගෙන බලමු. දැන් එතකොට අපි ලියමු වචනයක් අත්‍යවශ්‍ය. ඔන්න වචන. මෙතනත් යංශයේ තියෙනවා මෙතනත් යංශයේ තියෙනවා. අපි බලමු කොහොමද මේක හැදෙන්නේ කියලා. අයන්න තියෙනවා. මෙතන යංශයේ බැඳිලා තියෙනවා. යංශයේ බැඳෙන්න නම් යංශයට කලින් හල් අකුරක් තියෙනවා. එතකොට තිය කියනකොට යංශය බැඳීම දැක්වෙන්නේ මෙන්න මේ ත අකුරට. ත අකුර එහෙනම් හල් කරලා ගන්න ඕනේ මුලට අල්තයන්. ඊට පස්සේ අනිවාර්යයෙන්ම එන්න ඕනේ අල්යයන්න කියන හල් අකුර. එතකොට තිය කියනකොට අගට කියවෙන ස්වරය අ තිය අ. එහෙනම් මෙතන තියෙන්නේ ආ ස්වරය. එහෙනම් අල්තයන්නයි අල්යයන්නයි අයන්නයි මෙන්න මේ තුන් දෙනාම එකට එකතු කරලා අපි ඒක ලියන්නේ තිය කියලා. එතකොට මේක බැඳීමක් මිසක මේක ඇවිල්ලා පිල්ලමක් නෙවෙයි. බලන්න ඊළඟට වයන්න එහෙමම තියෙනවා. ඉෂ්‍ය ඉෂ්‍ය එහෙනම් ෂයන්නේ හල් අකුර ගත්තා. අල්යයන්න ගත්තා. ය කියනකොට ආස්වරයේ තියෙනවා. එහෙනම් මෙතන මේ තුන් දෙනා එකට එකතු වීම ෂ්‍ය කියලා දක්වනවා. එහෙනම් යංශය කියන්නේ පැහැදිලිවම පිල්ලමක් නෙවෙයි. යංශය කියන්නේම මොන අක්ෂරයක්ද? භාෂාවේ අපි කියනවා සංයුක්ත අක්ෂර කියලා. එතකොට අපේ අය තේරුම් ගන්න දේ තමයි සංයුක්ත අක්ෂර කිව්වොත් ටක් ගාලා ඔළුවට එන අකුරු දෙකක් තියෙනවා. එක්ක මේ අකුර එහෙම නැත්නම් මේ අකුර. මේ දෙන්න තමයි අපි බැඳි අකුරු විදියට ගන්න. නමුත් මෙන්න මේවත් බැඳි අක්ෂර හේවත් මොනවද? සංයුක්ත අක්ෂර. ඊළඟ කාරණේ තමයි සාමාන්‍යයෙන් යංශය ලියනකොට යංශයේ ඉදිරියෙන් අපි කොම්බුව ලියන්නේ නැහැ. එහෙම ලියන්නේ නැත්තේ හේතුව තමයි ඇයි මේ බැඳීමක් ඉදිරියෙන් අපිට පිල්ලමක් දැක්විය නොහැකි නිසා. එහෙනම් අනිවාර්යෙන් යංශයට කොම්බුව යෙදෙනවා නම් ඒක දාන්න ඕනේ මෙයාට කලින් තියෙන මේ හල් අකුර මුලට. ඒ නිසා තමයි අපි ලියන්නේ ජ්‍යොතිෂ්‍ය මෙහෙම. එතකොට ජ්‍යෝ කියනකොට ඕ යන්නනේ එකතු වෙන්නේ. එතකොට කොම්බෝ එනවා මෙතනට. එයාම මැදට දාන්න බෑ. බැරි නිසා මුලින් යෙදෙන හල් අකුරට මුලට මෙන්න මේ කොම්බුව යොදනවා.
පැහැදිලිද? එතකොට මේ ටික තමයි අංශය හා බැඳුණු කාරණා ටික විදිහට අපිට පැහැදිලි කරන්න තිබෙන්නේ.